අර අනෙක් පේන්ට් එක මේ නාවන්න අමාරුයි මේක අවුලක් වෙන්නේ නැහැ. ඔය මට්ටමේ ඇති කියලා මට හිතෙනවා. මොකද? දැන් ඇති නේද ඔය ගන්න. මේ ඒක තමයි දැන් අහලා. නේද? පල්ලුණා මේක සුද්ධ කරලා නැතිලා පල් වෙලා. නමුත් වතුර තියෙනවා. කවුද දන්නේ කොච්චර ගැඹුරුද කියලා? කොතනින් එන වතුරද කියලා කවුද දන්නේ? ඒ තාක් වෙන අද කම්පියුටර් තිබුණේ නැහැ නේ. මේක මේ වැවට සම්බන්ධ වෙලා තියෙන්නේ. සම්බන්ධ ඒකම ඒ හැබැයි කරකෝල අරන් තියෙන වතුර. වාරි තාක්ෂණේ. තීගිරි ගල වලටත් වතුර ගත්තනේ අපේ මිනිස්සු. ඔව්. දැන් අපේ උන් තීගිරි ගල විකුණලා කණ්ඩ හදනවා. ඉන්න වාසනා ගුණයක් රටක් මොලයක් ජාතිය සංස්කෘතිය පොළොව යටින් මීට වඩා පහතයි. ගානු මේ ගලත් එක්ක ලෝකම් කරලා තියෙනවා. ඔව්. ඒ මෙන්න මේ සිස්ටම් එකට අපි අතන හදන්නේ. ඔව්. කරකෝල ගන්නට කපලා මේ වගේ උඩට ගහලා මහන්සිලා කරන්න ඕනේ වැඩක්. හැබැයි ඉතින් මාර තුච්චමත් ඒක. මං ගන්නද? මේ වට පිටාම පේනවා මහත්ය මෙතෙන්ද. මෙතන මේ මොකක්ද දන්නේ මෙතන තිබිලා තියෙන්නේ. මහත්ය මේ වගේ තැනක තියෙන පුළුවන් බුදු ගියක් කියන්නේ. හා බුදු ගියක්. ඒක උසම ස්ථානයේ. ඔව්. ඒතර මේ කොහොමද මේ බුදු පිළිම? ඒ නැති කාලය ගියාගෙන නැතිලා නැති කරලා තමයි මංකොල්ල කාලා මංකොල්ල කාලේ. විදේශීයෝ මේ බය තන්නේ කළු ගලෙන් කකුල තියෙන එක තියෙනවා ඊළඟට මේක ජල මුද්‍රිතයි මේක අර අපේ සාමාන්‍යකෝ වැසිකිලි ජලයෙන් මුද්‍රා කරලා ඉතින් මේ අතීත රජරුවන් කරලා තියෙන සුද්ධ කරපුවේ එතකොට සුද්ධ වැද්දා අපි සුද්ධ අපි දැන් ඒක අමතක වෙලා අපේ මිනිස්සුන්ට අමතක වෙලා වැසිකිලි මේ මුත්‍රා එහෙම කරන් තැන බලන්නකො බොහොම ලස්සන මෙතන ගිහිල්ලා මේක සුසු තැනකට බැහැර වෙනවා ඇති දෙකම එක ඔව් ඒකට යට වැසිකිලි කැතිලි නාන කාමර ඔක්කොම මෙතන සම්බන්ධලා ගිහිල්ලා කොහේ හරි තැනකට ඒ මල ද්‍රව්‍ය යනවා හොයාගන්න බෑ හොයාගන්න වැසිකිලි වල හොයාගන්න බැරි මිනිස්සු දැන් ඉන්නේ තව ලොකු කතාවක් කරනවා ඔකුණි වතුර යන තැන හොයන්න පුළුවන් වැසිකිලි ජරාවට යන තැන හොයාගන්න බැරි වුණා ගන්නන්න හදනවා රසණී පිළිඳ පුළුවන් වෙන්නේ නැද්ද? අර තනි ජරාගේ ගම ගාන වතුර ගමක මාර්ග ටික හරි ගත්තලා මොන තාක්ෂණ මොනද කම්පියුටර් වලින්ද නැහැනේ.
මොස්තර වටිනවද මේ? ගල් මොළ ගල් මොළ. සර්පයෙක් ඉන්නලා තියෙනවා තව. ගැටලිය සර්පයෙක් ගහවක් ඔව් ඔව්. මෙතන හදි කඩුල්ලා මෙතන වෙනකොට මෙතන ගල් දුන්නා. ඒක හරි එතන උවස්සක් පිටිලකා. එතන උවස්සක් පිටිලකා. අර පහරක් වුණා මේ තියෙන්නේ. ඔව්. කියන්නේ. ඔව්. නැතුනේ රොකට් හදපුවට 20 මිනිත්තු වැඩ කියන්නේ. කපලා තියෙන ඉතින්. ඔව්. ලෙවල් කරලා. ලෙවල් කරලා. බලන්න මොස්තරේ කොච්චර තියෙන්නේ. දැන් උන්ට ටයිල් එකක් අල්ලන්න පුළුවන් ද වාච්චි වලට ටයිල් එකක් ගන්න. මේ හේතුව කොහොමද මේවා? හේතුව ටයිල් වෙච්ච මීටරිය විතරයි ටයිල් එක. ටයිල් එකේ කළු ගල කපලා හේතු කරලා. හන්දයාගේ තමයි මෙතන වැඩ ඉන්න ධර්ම දේශනාවෙන් සිද්ධ කරලා තියෙනවා. ධර්ම දේශනා සිද්ධ කරලා ඊළඟට නාලා කියනවා. ඊළඟට සිවුරු පිරිකර මාරු කරගෙන මෙතෙන් කියන පරිපෙර පල්ලයක් බෑගෙන. ඉතින් මොකෝ පහතුත් නාන්න පිළිතුරු වතුර අර කුට්ටම් පොකුණ්ඩ වෙච්ච වැඩේම මේ කල් දෙක පොකුණ්ඩ කොහෙ වෙලා තියෙන්නේ. ඒක තමයි අපේ පවුඩර්. ඔව්. කලුගම් මේ විදිහට තමයි ජමිලා යතන හදන්න ඕන. මේක ඇතුළට පෑන් ඕනත් නෑ ඒ සිම්බුත් ඕනේ. ඕනේ මහ කූල් එක බලන්න. ඔව්. අපේ ක්‍රමයට දැන් කරන කොන්ක්‍රීට් වලට කරන්නේ මේ විදිහට. අන්න ඒක මේ එදා කරලා තියෙනවා. මේ දැන් කියන අපි හොයාගෙන තියෙන ස්ලැබ් එක. මේ තියෙන්නේ ඒ ස්ලැබ් එක තමයි ඉස්සර අපේ මුතුන්ගිත් හොයාගෙන. දැන් ඔය ක්‍රමයට කරනවනේ අර. මේවා දාලා උඩින් දාලා කොන්ක්‍රීට් එක දාන්නේ. ඔව් ඔව්. දැන් මේකේ මේකක් ඊට උඩින් තව ඔව්. ඒ වගේ පටියක් තියෙනවා මේ දාන්න වතුර පොදක් කපන්න යන්නේ හදලා තියෙන්නේ. අපිට එදා ඒ තාක්ෂණින් දකින්න තාම ගන්න අපි නේද අමුතු වලට ගන්න. ගල් කණුවක් අපි මෙහෙම කපයිද ගල් වලින්? අමුතුවනේ. මේ දීපු ඔව්. මීයක් කපන්න. අයිවන් මේක එකදලා. මේක දාලා. මේක කපන්න නෙමෙයි. මේක ඇලා පුස්තන් දෙකක් ඉන්නවා. අනි ගල. මේ දේවල් කරපු විදිහ තාම හිතා ගන්නවත් බෑ. බෑ. මේ බලන්නකො මේ මේවල් කපලා තියෙන මිනිස්සු විදිහ. දැන් ළඹේ කියලා බැලුවොත් ගෙම්බේ. ගෙම්බා. ආගෙම්බා හෝ
මේක රත්තරන් පාත්‍රයක් මොකක් හොයාගන්න ඇවිල්ලා තියෙනවා. මං කියන්නේ මේ එංගලන්ත හෝ ජර්මන් ජාතිය. ඒ ඇවිල්ලා ගිහින් තියෙන මෙන්න මේ පැත්තෙන් රක්ෂිතය ඇතුළට. රක්ෂිතය ඇතුළට ගිහින් තියෙන පුරාවස්තු සම්බන්ධ තියෙන පෙරේතකමද. ගිහින් අතරමං වුණා. අදටත් පුද්ගලයා ඉන්නවා. කොතන ඉන්නවද කාගෙන් කනවද මොනවා කරනවද කාටවත් හොයාගන්න රැවුල් කොණ්ඩ වවාගෙන සුද්ද වැද්දා වගේ කැලේ ඉන්නවා. අද ජීවිතය ආරක්ෂා වෙලා තියෙනවා. මිනිහාට ඉන්න කෙනා කවුරුත් දන්නේ නැහැ. ඉතින් මේ රක්ෂිතේ කැලේ කොහේ හරි ඉන්නවද රේෂ මේ පැත්තට එනවලු. ඒක තමයි ජීවමානව ඔව් ජීවමාන ජීවත් වෙනවා. මේ ජීවත් වෙනවා. මම තේරුම්. පෙරහැර විචරිතත් එනකන් ඉන්නවා. මෙතනට තමයි අපි විශේෂයෙන් සැලකෙන ස්ථාන. දැන් අපි මෙතන මේ අවස්ථේ පුදු පූජා කටයුතු කරන්න සූදානම් වෙන්න ඕන. මෙතන ඓතිහාසික තත්ත්වය දැනගෙන අපි කරමු. ඉතර වෙලා අපි අවස්ථේ කලමාතර සූදානම් ප්‍රතිමාව හංචවොත් මත කියන්නකො. පළවෙනි කාර්යත් ඇටිට මහත්යාර ක්ලින්ඩි අරන් ගිහිල්ලා කරු දීපකුණෙන් පැන් එකක් ගන්න පහක තැනකින් මේක කන්දස්සන්ට හේතු කරන්ද පොඩි අධ්‍යයක් කරනවා නේ. කටම කලි ගල් කරන ඒකයි පොඩි ගලක් එහෙම ගැටෙන්නේ නැතුව ඉන්න. ඕකනම් කහටියක් දාලා නැත්තම් මේකට පැන් ටිකක් දාලා කහ දියර කරගන්න. නිස්කලංක වෙන්නේ මම මේ කාලදේව මහරහතන් වහන්සේ නේද? ඔව්. පහනක් කොතනද පත්තු කරන්නේ? මාතෝනා. මේ විජේත අපි අද දවසේ කරපු චාරිත්‍රවල විජේතක අවසාන චාරිත්‍රයේ සූදානම් වෙලා ඉන්නේ. අපි උදේ අලුයම කාලේ මන් කන්නේ අපේ ගෙදරින් අලුයම දේවාලයෙන් පිටත් වුණාට තමුන්නාන්සලා ඊටත් කලින් ඉඳන් ඒ කියන්නේ රාත්‍රියේ අපි නීති නැතුව මේ වෙන සූදානම් වුණා. බොහොම හොඳට කළමනාකරණය කරගෙන ආවිල්ලා රුවන්වැලි මහා දයාරජාණන් වහන්සේ, උතුම් ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේ, ඒ වගේම අබේගිරි මහා සෑරජාණන් වහන්සේ, සංකප්පතුන් බහිරවුන් වහන්සේලා ඒ සත්කාර කරගෙන ඊළඟට කටුසෑයට ඇවිල්ලා කටුසෑය කරන තිබ්බ බාරහාර ඒ කටයුතු ඉවර කරලා අපි දැන් මේ කළුදීපකුණට ඇවිල්ලා ඉන්නේ. කළුදීපකුණේ විශේෂිත ස්ථානයකට අතීතයේ මේ කළුදීපකුණ ආශ්‍රිතව ජීවත් වෙච්ච කාලදේව නම් වූ මහා රහතන් වහන්සේ, පින්වත් උතුමාණන් වහන්සේ මෙන්න මේ ස්ථානයේ මේ භාවනා මණ්ඩපේ වාඩිලා භාවනා කළා කියන විශ්වාසය තියෙනවා. ඒ වගේම උන්වහන්සේ ජීවමානව වැනේද කුටියේ කියන අපේ විශ්වාසය තියෙනවා. ඉතිහාසය සඳහන් වෙනවා. මෙතන තියෙනවා ලිලත් පොකුණක් සමාජයට එකත් උන්වහන්සේ භාවිතා කළා වෙන්න පුළුවන් කළුදීපකුණ හැරෙන්න. ඊළඟට විශේෂ කාරණාව තමයි මම හිතන්නේ අතීතයේ රජ දවසේවත් සිද්ධ වෙච්ච නැති කාරණාවක් දැන් මෙතෙන්දී සිද්ධ වෙමින් පවතිනවා. අපේ සිද්ධාස්ථානයේ සුමන සමන්දේ ආම්බරන් වහන්සේ නමකගේ ප්‍රතිමා වහන්සේගේ අඩුපාඩුවක් තිබුණා. ඒක අපේ මේ චමිල් මහත්මයාලත් එක්ක අපි කතා කරපු වෙලාවේ චමිල් මහත්මයාලා මේ ගයාන් මහත්මයා කනේසි මහත්මයාලාදී කතා කරලා මේ වෙනකොට ඉතාලිය කියන රටේ ඉන්න යසන් මහත්මයයි හර්ෂ මහත්මයයි දෙන්න මම හිතන්නේ නේද? යසන් සහ හර්ෂ කියන මහත්තුරුන් ඇහැට දැකලා නෑ දුරකථන කතා කරා. මේ මහත්තුරුන්ගේ පැතිකඩ දායකත්වයෙන් අපිට මේ ප්‍රතිමා වහන්සේ අහඹු ලෙස ඉතාම නිවැරදිව කලාකරුවෙක් අතින් ලැබුණා. මේ ප්‍රතිමා වහන්සේ වර්ණ ගන්වලා අංග සම්පූර්ණ කරලා ජීවමාන සකස් කරලා දුන්නා. මේ ඓතිහාසික සිදුවීම තමයි මම හිතන්නේ නෑ අතීතයේවත් ප්‍රතිමා වහන්සේ නමක් දේව ප්‍රතිමාවක් මෙතන මේ කළුදීපකුණේ කාලදේව මහරහතන් වහන්සේ භාවනා කරපු තැනදී දෝවණය කරලා ජීවමාන තත්ත්වයට පත් කෙරුවා කියලා. එහෙම දෙයක් අතීතයේ ඉතිහාසෙ වෙලා නැහැ.
දැන් එහෙම හිතන්න කාරණාවක් නැහැ. වර්තමානයේ කොහෙත්ම නැහැ. නමුත් මේ සිද්ධ වෙන්නේ අන්න ඒ ඓතිහාසික අවස්ථාව ඉතාලිය කියන රටේ දුර බැහැර හිටියත් හසන් යසන් සහ හර්ෂ කියන මහත්වරු මේ සිදුවීම දැනගත්තොත් මේක දකින්න ලැබුණොත් එතුමන්ලාට ලොකු ප්‍රීතියක් ඇති වෙයි. ඉතිහාසගත කටයුත්තකට එතුමන්ලා දායක වුණා. ඉතිහාසගත පින්කමකට එතුමන්ලා දායක වුණා. මේ කාලදේව මහරහතන් වහන්සේ වැඩ ඉඳපු භාවනා කරපු ගල්ආසනයේදී ශ්‍රීමත් සුමනසමන් දේවරාජෝත්තමයන්න් වහන්සේ දෝහණය කරලා ජීවමාන තත්ත්වයට පත් කරන මෙතික් මේක ප්‍රතිමාවක් කලා නිර්මාණයක් විතරයි. නමුත් මේ මොහොතෙන් පසුව මේකට අපි ජීවමාන සුමනසමන් දේවරාජෝත්තමයන්න් වහන්සේ කියලා ගරු සැලකිලි දක්වන ප්‍රතිමා වහන්සේ හිඳ උදේ කාලේ රුවන්වැලි මහා සෑරජාණන් වහන්සේ අතරදී තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා සම්බුද්ධ වන්දනා ආදී කටයුතු සියල්ලම සිද්ධ කරා. අපි දැන් රත්නේ රැඳිලා ඉන්නේ සිල්වතුන් හැටියට පංචශීලයේ නොබිඳගෙන පංචශීලයේ පීටි අය හැටියට කියලා අපි විශ්වාස කරනවා. අපි එහෙමනම් දැන් මේ උතුම් පූජනීය වන්දනීය ගෞරව ස්ථානයේදී මේ ආනුභාව සම්පන්න පුද බිමේදී මේ ප්‍රතිමා වහන්සේ දෝවණය කරලා මේ ප්‍රතිමා වහන්සේට අපි දේව ආරාධනාව කරන්න හදන මේ දේව ආරාධනාව කරාට පස්සේ තමයි මේක ජීවමාන තත්ත්වයටපත් වෙන්නේ. නිසා අපි දැන් පන්සල් ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ වෙලාවේ. නමුත් අපි බුද්ධ වන්දනාවක් සිද්ධ කරන්න ඕන කෙටියෙන්. ඒ බුද්ධ වන්දනාව අපි සිද්ධ කරලා සමන්දේ හාමුදුරන්ට ආරාධනාවක් කරමු. සාදු නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාරාංකේය කල්පලක්ෂයක් පාරමිතා ධර්ම පූර්ණේ කරමින් නැති ස්මත්ලේ තමදුරුන් ආදී බොහෝ දේ දන්දී සර්ව මාර්ග සංහාර පරාජයෙන් ලෝතුරා බුද්ධ රාජ්‍ය උරුම කරගත්තා වූ ත්‍රිතල තිලක තථාගත කාන්තිමත් ශාන්තිනායක ලෝතුරා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමු. නමස්කාර වේවා උන්වහන්සේගේ තුන් සැත්තෑ ඥානෙන් මනාකොට දැන අවබෝධ කරගත්තා උතුම් සුවාසු දහසක් ශ්‍රී සද්ධර්මස්කන්ධයට නමස්කාර කරනු. නමස්කාර වේවා ඒකී සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කළා වූ කොණ්ඩඤ්ඤ වප්පබද්ධිය මහා නාමස්තජී ආනන්ද නන්ද රාහුල සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහා සම්මත සංඝ රත්නයට නමස්කාර කරමු. නමස්කාර වේවා සාදු 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 ලෝකයක් සම්බුද්ධ ශාසනයත් අපවත් මනසේ ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර මහේන්ද්‍ර කමලාසන පීතාම්බර ආදී උතුම් දේව දේවීනේ අවසරයි. ගම්බාර බිම්බාර බූන්බාර සිළු දේව දේවීනේ අවසරයි. උතුම් සමල සමන් දේවතා හාමුදුරනේ ඔබ වහන්සේටයි මේ ආරාධනා කරන්නේ. ඔබ වහන්සේ ජීවමානයි එදා ත්‍රිතල තිලක තථාගත කාන්තිමත් ශාන්තිනායක ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රී ලංකා ද්වීපයේ කෙරෙහි මහත් කරුණාවෙන් ශ්‍රී බුද්ධ නේත්‍රයෙන් දක බලාවදාරවා ප්‍රථම කොට මේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කර මහවැලි නදී තීරයෙන් නිතර වී නා වූ ධර්ම දේශනා කරන මොහොතේදී එදා වූ පින්තන පුරවර ප්‍රාන්ත පාලක සුමන නම් වූ ඔබ වහන්සේ කී ධර්ම මණ්ඩලයට වෙන සත්තා බුද්ධියෙන් ධර්ම ශ්‍රවණය කොට සෝවාන් මාර්ග ඵලයටපත් වී මරණයෙන් මත්තේදී උතුම් ශ්‍රී පාද පద్ම වහන්සේ ආරක්ෂා කරන්නා වූ ආරක්ෂක මුර දේවතාවුන් වහන්සේ හැටියට ශ්‍රීමත් සුමන දේවරාජෝත්තමයන්ය නාමාභිධාන ලද්දේවීය හිතේ වූ ඔබ දේවරාජෝත්තමයන්න් වහන්සේ උතුම් වූ ශ්‍රී පාද පද්ම වහන්සේද සමරල පව්ව බෑන සමල දිවා ගුහාව සබර්ගමීම සමන් මහා දේවාලය වූ බින්තන පුරවරේ බින්තන හිසමන් මහා දේවාලය දුරකලංකා ද්වීපේ පුරා කරුණා ගුණවරම් පතුරවන්නා වූ සුදුත් වාහනාරුඩ තේමත් සුමන තමන් දේවරාජෝත්තමයන්න් වහන්සේ වැඩමවා වදාරන්ත යහපති. එහෙමනම් තමන් දේහාඳුරන්ට ආරාධනා කරලා මේ මොහොත වෙනකම් මේක කලා නිර්මාණ ප්‍රතිමාවක් විතරයි. දැන් මේ වැඩේ ඉන්නේ ශ්‍රීමත් සුමන තමන් දේවතා හාමුදුරුවෝ. එතකොට අද දවස තුල අපේ ශ්‍රී රාවණා දේවාලයට ප්‍රතිමා වහන්සේ වැඩම කරලා ඉදිරි දවසක අපි සියලු දෙනාම එකතු වෙලා පූජා වට්ටියක් තියලා ඒ කටයුතු අංග සම්පූර්ණ කරනවා. එහෙමනම් මේ කටයුත්තට දායකත්වයේ දරපු යසන් සහ හර්ෂ කියන යහපත් මහත්වරුන් දෙපළට සහ ඒ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ චිර ජීවනයේ ලැබේවා. එතුමන්ලා කරන කින රැකවරණා කටයුතු ඒ හැම දෙයක්ම සාර්ථක වේවා. විදේශගත වෙලා ඉතාලියේ ඉඳලා ඒ රැකවරණා කරලා මිනුම් දල් ප්‍රයාසපයාගෙන මේ ලංකා භූමියට පැමිණලා ඊටාම යහපත් ගුණවත් ජීවිත ගත කරන්න යසන් සහ හර්ෂ කියන මහත්වරුන්ට තුන්රුවනේ ආශිර්වාදයේ සමල සමන් දේවතා හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදයේ මේ කල්දී පොකුණේ ආශිර්වාදයේ
මේ වැඩ සිටිනා වූ අනන්ත දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම චමිල් මහත්මයාට, ගයාන් මහත්මයාට, කනේසි මහත්මයාට, ලහිරු, සඳුන්, යසන්, හර්ෂ, සුදේශ ආදී නම සඳහන් වෙන සියලු දෙනාටත් ඒ පවුල් වල සිටිනා වූ සියලු දෙනාටත් ඊළඟට මේ ගමන් සඳහා අපට රතේ ලබා දීපු මහත්මයෙක් ඉන්න මම හිතන්නේ සුදේශ මහත්මයා ඒ රතේ ලබා දීලා අපිට මේ ගමන් පහසුව සැලැස්සුවා. ඒකත් ලොකු දෙයක්. ඉතින් ඒ සුදේශ මහත්මයාගේ කරදර බාධක තියෙනවා නම් අපල උපාදරව තියෙනවා දුර වෙලා එතුමාට තව තවත් ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. පවුලේ හැමදෙනාටම නිරෝගී සම්පන්නිය ලැබේවා. ප්‍රාර්ථනා කරන්නා වූ කිසියම් යහපත් අරමුණක් ප්‍රාර්ථනාවක් වේ නම් මේ කරු දීපු කුණේ ආනුභාව බලෙන් ඒ වගේම සමල සමන් දේවතා හාමුදුරන් වහන්සේගේ ගුණ බලයෙන් මූලික උතුණුරුවන්ගේ ගුණයෙන් බලයෙන් ශක්තියෙන් ඒ ප්‍රාර්ථනාවන් ඉටු වේවා. ඒ වගේම මේ චමිල් මහත්මයලා තුල අපි හැමදෙනාම බලාපොරොත්තු වෙනව තවත් වාසනාවන්ත කටයුත්තක් තියෙනවා. ඒ කටයුත්ත වෙනුවෙන් තිබුණු බාරහාර අපි දැන් සිද්ධ කරලා ඉවරයි. ඒ බාරහාර ඔප්පු කරන්නයි තියෙන්නේ. කළුදීප කුණ්ඩ අධිපති උතුම් වූ දේවතා හාමුදුරනේ අපට නැවත වතාවක් කාරණාව යහපතින් ඉෂ්ට කරගෙන මේ ස්ථානෙට ඇවිල්ලා ඔබ වහන්සේලාට පුද පූජා පවත්වලා පින් අනුමෝදන් කරන්න ඔබ වහන්සේලා අපිට අවස්ථාව ලබා දෙන්න මේ බලාපොරොත්තු ඉෂ්ට කර දුන්නාම අපිට ඒක කරගන්න පුළුවන් නේද චමිල් මහත්මයා? එහෙම පුළුවන් නේද මහත්තුරුනි? එතකොට මේ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාද ලැබුණාම අපේ බලාපොරොත්තු තුනම අද අපි වෙච්ච බාර අපි අනාගතේ ඔප්පු කරනවා. අපේ කටයුතු සිද්ධ වෙච්ච සැනින් අපි ඔප්පු කරන්න සූදානම්. පොරොන්දු වෙලා ඒකට ශක්තිය ලබා දීම ඔබ වහන්සේලාගේ යුතුයකම වගකීම් කියලා හිතනවා. ඔබ වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. එතකොට ජමිල් මහත්තයා මේක ලොකු දැන් මම අදහන්නේ රාවණාදේ හාමුදුරුවෝ ධනුමුර යානේ නිර්මාණය කරලා මේ කළුදීපකුණ වටේ අතීතයේදී මේ කළුදීපකුණ තිබිච්ච භූමිය වටේ ගියා කියලා සඳහන් වෙනවා. දුර අතීතයේදී. එතකොට මේ පැත්තෙන් ඓතිහාසිකයි. මේ තපෝවනේ හරිය ප්‍රාතිහාර්යාත්මකයි. එහා පැත්තෙන් කටුතෑය. මේ කාලදේව මහරහතන් වහන්සේ වැඩ ඉඳපු තැන. මේ කෑම ආකාරයකින් මේ පූජනීය, වන්දනීය, ගෞරවනීය, ඓතිහාසික ආනුභාව සම්පන්න සුද්ධ වූ සිද්ධ ස්ථානක නම් තමයි අපි මේ සිද්ධ ගම සිද්ධ කරන්නේ. දැන් මේ කළුදීපකුණේ පැම් බඳුනක් අරගෙන තියෙනවා. මේ පැම් බඳුන අපි අරගෙන යනවා ජල බන්ධනයේට. අපි මේ කරන කටයුත්තේදී ජලයෙන් හානියක් වුණොත් කළුදීපකුණේ ආනුභාව බලයෙන් ජලයෙන් වෙන්නා වූ සියලු අනුතුරු මේ අන්කෙන්ඩි ආනුභාවයෙන් අපිට ඉඳලා ජලයෙන් අනුතුරු නොවෙන්නත් කිසිම ආකාරයක අනුතුරක් බාධකයක් නොවෙන්නත් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කටයුතු කරගෙන යෑමේදී අපට මොන හෝ ආකාරයක බාධකයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරන් පෙර ආතුව මේ කටයුත්තට මූලික වශයෙන් දායක වෙච්ච ලං වෙලා ඉන්න මේ මහත්තුරු තුන්දෙනාට එක දෙහිගෙඩියක් කපනවා. මේ කපන දෙහිගෙඩිය තමන් අරන් පැත්තකින් අරන් තියාගෙන මේ පුද බිමේ දාලා යන්න එපා. චමිල් මහත්තයා කේ සාන්තිත් පාදාන්තය දක්වා ඇත්තා වූ අනුවපෝග නවාන්මක් යටි දෙතුනක් අපවා අන්තරාදුරින් දූරී භූත වෙලා මේ කටයුතු කරගෙන යන්න ඇතෙකුගේ ජය වේ ලැබේවා, සිංහයෙකුගේ එපිතර බාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිරුවාද ලැබෙන්න ඕන. සිංහ සෙයියාවෙන්, හස්ති සෙයියාවෙන් මේ කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන කායික මානසික ප්‍රබෝධි ශක්තිය වඩු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජීව ආශිර්වාද ලැබේවා. ඒ වගේම ඉතාලියේ සිටින මේ ප්‍රතිමා වහන්සේ ලබා ගන්න උදව් උපකාර කරපු යපන් සහ හර්ත කියන මහතුරු දෙපළ වෙනුවෙන් මම මේ කහදිය බඳුනට දෙහිගෙඩියක් කපලා ඉතාලියේ කියන දුර ඈත රටේ ඉන්න මේ කටයුතුට උදව් කරන විශේෂයෙන් අපේ සිද්ධාස්ථානයේ වෙනුවෙන් Tamanගේ දැහැමෙන් සෙමින් ඉපදාගත් මුදින් මේ සමල සමන් දේවතා හාමුදුරුවෝ ප්‍රතිමා වහන්සේ පූජා කරපු ඒ ගෞරවනීය මහත්වරුන් දෙපළටත් සියලුම යහපත උදා වේවා, සියලුම අනාගත බලාපොරොත්තු වේවා, සියලුම කරදර බාධක දුරු වේවා කියලා එතුමාන්ලා නැති වුණත් මේ කළුදිය පොකුණේ වතුරට දෙහිගෙඩිය කපලා මම ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ස්ථානේ මේ වෙලාවේ නැති වුණාට මේකට උදව් උපකාර කරන ලහිරු, තඳුන්, ඒ වගේම මේ වාහනේ දීපු තුදේශික මහත්තුරුන්ට ඒ මහත්තුරුන්ගේ බිරින්දෑවරු, දූ දරුවෝ, මා දෙමාපියෝ ආදී සියලුම දෙනාට අපි පොදුවේ හැම දෙනාටම තියෙන කරදර බාධක දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙන් ප්‍රාර්ථනා කරලා මේ කළුදිය පොකුණේ පෑන් බඳුනට දෙහිගෙඩිය කපලා අපි ආශිර්වාද කරනවා. පොදුවේ ඒ සියලු දෙනාට බුද්ධ ආදී රත්නත්‍රේ සූවිසි මහා ගුණ බලෙන් ලෝසතුන් තුරගෙන සිළු දේව දේවීන්ගේ දේවාශිර්වාදයෙන් රවිචන්ද්‍ර කුජ බුදු ගුරු තිස්කරේ රාහු කියන නව දෙනා වහන්සේලා නිවන ගහ උදුරු දුරු වේවා, යක්ෂ භූත ප්‍රේත පිසාච කුම්භාණ්ඩ ආදී අමනුෂ්‍ය ගණයාගෙන් වන්නා වූ උදුරු දුරු වේවා, අස්වහ කටවා හෝ ආදී දෝතාන්ධකාර දුරු වේවා, කරන කින රැකිරක්ෂා කටයුතු වේලෙන්දාම් ගොඩමඩ ගොයි තැන්පත් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. 89 නවානුවක් යාදී තුනක් අතුරු ආස්තරා දුරි මුක්ත වේවා. තුනුරු වෙන ආශිර්වාදයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන්
ඒ හැම දිනාටම සත්‍යාන්ති යහපත සැලසේවා. අපි බලාපොරොත්තු වන අරමුණ තාමික්මනින් කිසියම් කරදරයක් නැතිව වඩාත් පහසුවෙන් ජයග්‍රහණය කරන්නට හරියට නිදාසිත අවදි වුණාසේ බොහෝ සුව පහසුවෙන් අපේ කටයුතු සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි දෙවියන්ට පින් දීලා කටයුතු වහවර කරමු. එහෙමනම් අපිට හරිය සතුටුයි. කිසි බාධාවක් නැහැ. අපි උදේ රාවණා දේවාලිත් ප්‍රාර්ථනා කරා කරදරයක් නැතුව එන්න ලැබෙන්න කියලා. එහෙම එන්න ලැබුණා. කරදරයක් නැතුව වැඩ කරගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කෙරුවා. ඒකත් සිද්ධ වුණා. කරදරයක් නැතුව යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරුවා. ඒකත් සිද්ධ වෙනවා ඒකාන්තයි. ඒ වගේම කරදරයක් බාධකයක් නැතුව අපේ මූලික අරමුණු ජය ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරුවා. ඒකත් ඉටු වෙනවා ඒකාන්තයි. මේ කළු දීපකුණේ වතුරින් ගිරණ නැහැ. ඒක තියෙනවා. ඒක එහෙම තියෙනවා වගේම අපේ අරමුණු ජය ගන්න යම් බාධකෙන්න පුළුවන්. යම් අතපොතුම් කරදර වෙන්න පුළුවන් අන්න අරය කරදර කරනවා. හරි. මේ කළු දීපකුණේ වතුර තියෙනවා වගේම අපේ කටයුත්තත් ඒකාන්තයෙන් ජය ගන්න ලැබෙනවා. ඒක ගැන සතුටු වෙලා සාදු කියලා දෙවියන් කියනවා. සාකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा දේශනං ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරන්ති. කළු දීපකුණේ කාදේව මහ රහතන් වහන්සේ වැඩෙන තැන ඉඳගෙන පිරිත් නූලක් බඳ ගන්නත් මං කියන්නේ කවුරුත් පිරිත් නූලක් බඳලා නැතිව පිරිත් නූලක් බඳගෙනත් නැතිව ඇති. එහෙම දේවල් වෙලා නැතිව ඇති. අද මේ සිද්ධ වෙන්නේ ඉතිහාසයේ සිද්ධ නොවිච්ච. වර්තමානයේ සිද්ධ නොවිච්ච තමයි අනාගතයේ කවදාවත් සිද්ධ නොවන වැඩ ටිකක් මේ මහත්තයා. හරි සතුටුයි ඒකට. වැඩමෝලා ඒක රෝණේ කරලා අපි ඒ කටයුතු කරා. දැන් අද දෙයි කැපුව මෙතෙන්දී. පිරිත් නූලක් බඳිනවා. මේවා ඉතිහාසෙ වෙලා නැහැ මම දන්න තරමට මෙතෙන්දී මේ විදිහට. පිරිත් නූල් බඳින්න ඇති මේ පරිස්සය තුල. නමුත් මෙතෙන්දී එහෙම සිද්ධ වෙලා නැහැ. භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. තෙරුවන් සරණයි දෙවිරක වර්ණයි අරමුණු ඉටු වේවා බලාපොරොත්තු ජය ගන්න ලැබේවා. ඔබතුමාගේ රෝගීව තිබු තාත්තා තත්ත්වයේ ආශිර්වාදයේ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ගයන් මහත්තයා භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. යසන් මහත්තයාගේ අනාගතේ සාර්ථක වේවා. යසන් මහත්මයාට අනාගතේ තාම හොඳ විවාහයක් කරගෙන හොඳ නෝනා කෙනෙක් ලැබිලා මං හිතන්නේ දැනටමත් එහෙම කෙනෙක් ඉන්නවා. එතුමිය මේ කටයුතු සඳහා එතුමියගේ ආශිර්වාද ලබා දෙනවා කියලාත් මට හිතෙනවා විශ්වාස කරනවා දැනගන්නත් ලැබුණා. ඉතින් එතුමියටත් මේ ලැබෙන සැප සම්පත් එතුමියත් කොටස්කාරයක්. ඒ නිසා මං ඒ නම නොදන්න රූපේ නොදැක්ක ඒ නෝනා කෙනෙක් ඉන්නවද? ඉන්නවා නම් නම කියන්නත් කැමතිද? මම යාගේ නම හරියට දන්නේ. හොඳයි කමන්නේ. හරි. කොහොම වුණත් අනාගත විවාහ කටයුතු ආදී සියල්ල හොඳින් සිද්ධ වේවා. නිරෝගී සම්පත් දිගාතරිත ජීවන සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් හැමදෙනාටම සිරුවන් සරණයි. ඕ මේකේ නාගේ මොකටද නේදලා තියෙනවා මේ මෙහෙම විත විකාශේ වටිනා තනක් විත ගන්න එවල ජීවිතේ මේ කරපු පිනක් ඈ